නිදහස් අධ්‍යාපනය තවත් අර්ථවත් වන්නේත් ප්‍රතිඵලදායක වන්නේත් පන්තිකාමරේ අධ්‍යාපනය මෙන්ම විෂය සමගාමී සහ බාහිර ක්‍රියාකාරකම් අත්විඳින්නට අවස්ථාව ලැබුණු විටයි. ක්‍රීඩා, සෞන්දර්ය ක්‍රියාකාරකම් සහ වෙනත් බාහිර ක්‍රියාකාරකම් විෂය සමගාමී සහ බාහිර ක්‍රියාකාරකම් ගණයට අයත් වෙනවා. විෂය සමගාමී සහ බාහිර ක්‍රියාකාරකම් වලින් සිසුන් ලබන අත්දැකීම් ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ කායික සහ මානසික සෞඛ්‍යයටත් පෞරුෂ වර්ධනයටත් ඉතාම වැදගත්. පාසල් පවත්වාගෙන යාමේදී විවිධ අභියෝගයන්ට විදුහල්පතිවරුන් මුහුණ දෙනවා. ඒ අභියෝගවලදී නව්‍ය සහ නවීකාරක අදහස් ඇතිව ක්‍රියා කිරීමත් අතිශයින්ම වැදගත්. මේ කතාව කියන්නට යන්නේ මත්තේගොඩ විද්‍යාදීප විද්‍යාලය ගැන. පාසලේ ඉතිහාසය වර්ෂ 1889 තරම් ඈතට දිව යනවා. විශේෂ සමගාමී ක්‍රියාකාරකම් තුළින් ගොඩක් වෙලාවට කෙරෙන්නේ ළමයිගේ කුසලතා සහ ආකල්ප. අපි අධ්‍යාපනය කියලා කියන්නේ දැනුම, කුසලතා, ආකල්ප මේ තුනේම එකතු. එතකොට පාසලේ පන්ති කාමරය තුල බොහෝ විට අපි ලබා දෙන උත්සාහ කරන්නේ දැනුම පමණයි. එතකොට විශේෂ සමගාමී ක්‍රියාකාරයන් තුලින් අපිට පුළුවන් ඊහාට දෙයක් කුසලතා සහ ආකල්පමය වෙනසක් ඇති කරන්න. මම හිතන්නේ සමස්ත අපේ පාසලේ පන්ති කාමරවල ඉදිරිපත් කර අංග වලින් වැඩිම ලාභයක් උපයෝගත්තේ ඔය තෘප්තියක්. ළමයින්ගේ මේ කියන්නේ සංගීතමය වැඩසටහනක්, ඒ වගේම එක පන්ති කාමරයක භූත ගුහාවක්, ඒ කියන්නේ ළමයින්ගේ කුතුහලය හා විනෝදයේ ආස්වාදයේ ඉහළ නංවන වැඩසටහන් කීපයක් ඉදිරිපත් කළ විතර ඒවෙන් තමයි වැඩිම ආදායමක් තිබෙන්නේ. මොකද දරුවෝ ඒ වගේ දේවල් කෙරෙහි යොමු වෙලා වුණොත් ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. ඔය ඉතින් දැන් අපිට පොලක් කරන්න කියලා කිව්වන් පස්සේ අපි හිතුවා දැන් හැම කෙනෙක්ම කරන්නේ සාම්ප්‍රදායික පොළවල්නේ. අපි ඒ සාම්ප්‍රදායික පොළෙන් පොඩක් වෙනස් වුණා. වෙනස් වෙලා ළමයිව පොඩක් ක්‍රියේටිව් විදියට හිතන විදියට අපි පොළ නිර්මාණය කළා. අපි අදහසක් දුන්නා පුතේ අපි මෙහෙම දෙයක් කරමු. එහෙම කරොතින් අපි දන්නවා ළමයි විනෝදයට වින්දනයට ගොඩක් ආසයි. ඒ නිසා තමයි අපි හිතලි ඉවරලා දරුවන් වෙනුවෙන් දරුවොත් එක්ක කතා කරලා එයාලගේ අදහස් අරගෙන භූත මන්දිරයක් කරලා ඊට පස්සේ කොමාරි දරුවෝ අපි පාසල තුල උපරිම කියන්නේ ආදායම ලබා ගත්තා. ඊට අමතරව අපි තව DJ එකක් කරා. DJ තුලිනොත් අපි දරුවන්ට අර සතුට විනෝදය ලබා දෙන තමයි මේ වගේ දෙයක් කරේ. ඉතින් කළා කොහොම හරි ඉතින් පාසලේ වැඩිම ආදායම ලබා දෙන පන්ති බවට 8 B පන්තිය පත් වුණා. ඇත්තටම මට දරුවෝ ටික ඉදිරිපත් කරනකොට අම්මලා හරියට බය වුණා දරුවන්ව ඒ සඳහා යොමු කරන්න. හේතුව එයාලා බය වුණා දරුවන්ට භූතයෝ වැහි කියලා. ඒ නිසා හැබැයි මම දරුවන්ට පුතේ එහෙම දේවල් වෙන්නේ නැහැ, එහෙම දේවල් නැහැ කියලා කොමාරි අම්මලාගේ හිතත් හදලා දරුවන්ව ඒකට කොමාරි යොමු කරගත්තා ඉතින්. කැමති උනේ නෑ ටීචර් කියලා තමයි භූතයෙක්ට අඳන්න කැමති උනේ. අන්තිමට අම්මත් සතුටු වුණා ඒක සහභාගී වුණාට. මොනද සමහර අය අපිට hina වෙන්නත් බලන් හිටියා. ඔක හරියන එකක් නෑ අපේ ඉස්කෝලේ මගේ ඉස්කෝලේ ජීවිතේ මේ ෆස්ට් ටයිම් මේ ඒ වගේ DJ එකක් මේව කරන්න හම්බුනේ මට. ඉතින් ඒකෙන් මම හොඳ අත්දැකීමක් ගත්තා.
කරන්න අපි ඉගෙන ගත්තා. එතකොට කණ්ඩායම් විදියට එකමුතුව වැඩ කරන්න ඉගෙන ගත්තා. මොලේ ඉස්කෝලේ බඩු ඉගෙන තීරණය කරා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කළමනාකරණය ගැන, බිස්නස් කරගෙන යන හැටි, සාමූහික එකතු වෙලා කණ්ඩායමක් විදියට එකතු වෙලා වැඩ කරන හැටි, ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බඩු ඉක්මන හැටි, ඒවර මුදල් කළමනාකරණය කරගෙන ඒ විදියට කට්ටියත් එක්කම එකතු වෙලා වැඩ කරන හැටි ඉගෙන ගත්තා. පන්ති කාමරයෙන් පිටත මෙවැනි බාහිර ක්‍රියාකාරකම් වලින් සහ අවස්ථාවලින් ලබන නායකත්ව ගුණාංග, සමාජානුයෝජනය, ආත්ම විශ්වාසය, කළමනාකරන හැකියාව, සාමූහික හැකියාවන් ආදී සියල්ල තුළින් යහපත් පුරවැසියෙක් සහ කුසලතාපූර්ණ පුරවැසියෙක් බිහි කරනවා. ඉතින් ඔබේ පාසලෙත් විෂය සමගාමී සහ බාහිර ක්‍රියාකාරකම් අපූරු විදිහට නව්‍ය සහ නවීකාරක ලෙස ක්‍රියාත්මක වන්නේ නම් අපට කතා කරන්න. Solid.